සර් එවන්න චිට් එකක් මතක් වෙන්නේ නැති හින්දා නිකන් එව්වලු චිට් එකක්. දේවදරුවෝ. චූටි සර්ව බලන්න කලින් ඇවිත් ඉස්සරහ වාඩි වුණා. කොහෙද? ගස් චිම්පන්සි ටිකක් ඉඳා අපිව පිටිපස්සට දැම්මා. හැබැයි වැඩේ කැතයි. උඹලට කියලා දෙනව ගිටාර් එක කියලා මෙහෙම ඊට පස්සේ මෙහෙ තියෙනවනේ එකක් ලොකු එකක් මොකක්ද ඒක කියන්නේ බොක්ස් එක මං හිතුවා ඊට වඩා ලොකු හොඳ වචනයක් තියෙනවා කියලා බොක්ස් එක කියන්නේ පෙට්ටිය පේටිකාව නේද සිංහලෙන් කියන්නේ නැද්ද මම දන්නේ නැති ඒවා කියන්න යන්න බෑ මට දැන් මෙතන හරි මොකක් හරි ගිටාර් එකේ තියෙන පෙට්ටිය බොක්ස් එක ඇත්තටම ඒකනේ ගිටාර් එක කියන්නේ නැත්තම් අරක නිකන් මෙහෙම පොල්ල නිකන් පොල්ලන්නේ ගිටාර් එකක් වෙන්නේ ඒකෙන්නේ හරිද ඒකනේ ලොකු ගෞරවයක් දෙන්න ඕන නිකන් බොක්ස් එක වගේ කියන්නේ නැතුනේ ඈ මොකක් හරි ඊට වඩා නිකන් අමුතු දෙයක් තියෙන්න ඕන නිකන් යුනිවර්ස් වගේ වචනයක් දුන්නත් කමක් නෑ පොල්ලක් තියෙනවා දැන් ඔය ගිටාර් එකේ තන්තුව නෙමෙයිනේ මොකද මේකට කියන්නේ ස්ත්‍රිය මොකද්ද මේක කියන්නේ ස්ට්‍රින්ග් එක සිංහල එක තට්ට නෙමෙයි මොකක් හරි කියනවනේ මේක තන්තුවද තත මෙන්න තත තියෙනවා මෙතන එතකොට ඔය පේටිකාව ළඟ තමයි තත ගහන්නේ මෙහෙම ගත ගහනවා කියලා කියන්නේ නෑ නේද නේද මොකද්ද කියන්නේ තත දැන්වත් ධොනි තරංග මොකද්ද මේ පාඩම ඉවරද දෝලන තරංග ඕකේ තියෙනවනේ බම් මේ වචනේ කම්පණය කරනවා පොළනවා හරි මොකක් කර වචන තියෙනවද පෙළනවද මේ පොළනවා කියලා කොහොමද තියෙනව නේද වී පොළනවද මොන මගුල්ද මන් දන්නේ දැන් මේ මොකක් හරි අර ඒ වචනේ හරියක මොකක් හරි තත පෙළනවා ඒක පෙලද්දී ඒන හඬ පොඩි එකක් ඒක ලොකු කරලා දෙන්නේ මොකෙන්ද පෙට්ටිය තේරුණාද ඒක ලොකු හින්දා ගලවන්නේ නැතුව ගහන්නේ තියාගේ ඒ කියන්නේ මේක ලොකු කරදරයක් නේ කියලා නැත්නම් අයින් කරලා දාන්න ඉතින් ඔය සිතාරෙත් තියෙනවනේ එහෙම මම දැක්කේ ලොකු වයලින් එකක් මේ බිම තියාන ගහන එකක් තියෙනවා ඒක හක්කෙනම් තියාගන්න ලේසි වෙන්නේ නැහැ. හරි බිම තියාන මෙහෙම ගන්න. මේ රයිට් කොහොම හරි ඒ ලොකු ඒවා තියෙන්නේ ඒකයි. ඒ අවකාශයට අර හඬ ගියාම අනුනාදන අපි කියන මොකද්ද රෙසොනන්ස් අනුනාදය. ඔය කවුරු හරි গিitar ප්ලේ කරන්න පුළුවන් කියන්නේ ඒක මාර හැකියාවක්. මට බෑ මට මැරෙනකම් බෑ ඔක කරන්න. මට බෑ. මට ඒක කරන්න මට එහෙම සෙට් වෙන්නේ නැහැ. මට මේ අතට අවධානය යනකොට මට මෙහි ගහන එක අමතක වෙනවා. මං গিitar ගහලා පෙන්නනවා කවුරු හරි කෙනෙක් මෙහි ගහනවා නම් මට පුළුවන් මේක කරගෙන යන්න. මට අමතක වෙනවනේ. ඔව්. එක්ක මෙහි කවුරු හරි ගහනවා නම් මට මේක මට ওই සීන් එකම තියෙනවා කියන්කො සර්පිනාවෙත් මට පවන් ගහන එක ටෙකලාගේ අමතක කරලා. මම සර්පිනාව කරනවා කවුරු හරි අපේ දෙන්න. අර ඒ ප්‍රශ්නේ මට තියෙනවා මං ඉතින් කාට හරි গিitar ගහන්න පුළුවන් කියන්නේ ඒක වැඩක් හරි. පුළුවන්ද? හරි. කාලයක් යනවා පුරුදු වෙන්න. හොනේ. ඒක මෙහෙම යනවා නේ අතට. ඇත්තටම මට ජීවිතේට මං හිතන්නේ අනිත් එක තමයි මගේ මේ පොඩි කිචියක් එනවා මේ හරි. ඈ? හැමෝගෙම එනවනේ. කැපෙනවා. ඒ කියන්නේ බෙර ගහන අයගෙත් එහෙම මේ තුවාල වෙනවා. ඒ ඔක්කොම හරි ගියන්කො ක්‍රිකට් ගහන කට්ටිය අර මේ බෝලෙට මේ අත පැලෙනවනේ. නේ? දැන් බඩගිනි